පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිඳින්නම් සෑමදා ළඟින් මියනාතුරා ඔබේ සෙවනට වෙලා දෙපාමුල දැවතිලා රැඳීන්නම් සදා හදින් සෙනෙහස පුදා සුපෙන් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා පිරිසිත සැනසුනා හදේ සෙනෙහස නිසා බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා හිතේ නැවතුණු නිසා මමත් ඔබගේ සදා සුපෙන් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ දිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ
මනාල මහත්මිය අපි ඇත්තටම අද චාරිත්‍රානුකූලව සිංහල මේ විදි චාරිත්‍ර අනුගමනය කරමින් අපි අපේ ශිෂ්ටාචාරය විසින් ගෙනෙන්නා වූ සියලු දේවල් අපි අගයමින් මේ අවස්ථාව වෙන විට අපේ අවශ්‍ය කරන සියලු මනාල චාරිත්‍ර මංගල කටයුතු මේ මොහොතේ සිදු කරනු ලැබුවා. ඇත්තටම පළවෙනි දවසේ තියෙන පළවෙනි කටයුත්ත හැටියට මනාල මහත්මයාට මේ අවස්ථාවේ නීත්‍යානුකූලව බාර දීම කරනු ලැබුවා. මොකද අපි මේක සිංහලුන් හැටියට ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගෙන් තමයි මේක අපි ලබාගෙන තියෙන්නේ. ඒ ලබාගත්තු දෙය අපි දිගටම පවත්වාගෙන යනු ලබනවා. මේක අපේ සිංහල ශිෂ්ටාචාරයට හදාගත්ත විදිහට අපේ චාරිත්‍රාක් හැටියට අපේ ශිෂ්ට සම්පන්න ගරු කිරීමක් හැටියට අපි මේ දේ අගයමින් අද මේ මොහොත වෙන විට ඇත්තටම මෙවැනි දේවල් අපි තුල නොතිබුණොත් වෙන්නේ මොකද අපේ ශිෂ්ට සම්පන්නකම නැති වෙලා යනවා. ඒ වගේම තමයි අපි දෙමව්පිය හැටියට දූ දරුවන්ට පෙන්විය යුතු එහෙම නැත්නම් අපි නිර්මාණය කළ යුතු එවැනි ගුණාංග ගුණ ධර්ම අපි තුල තිබිය යුතු වෙනවා. ඉතින් එවැනි අවස්ථාවක් තමයි මේ මොහොත වෙනකොට ඒ දෙමව්පියන්ගෙන් දරුවන්ට පිළිඹු කරලා මේ මොහොත වෙන විට අපි ඒක අනුකරණය කරලා ඉතාමත් වැදගත් විදිහට චාරිත්‍රාක් අනුගමනය කරමින් මේ කටයුතු සිදු කරන්නේ. ඉතින් එහෙමනම් ඇත්තටම මේ මොහොතේ පිළියන්වල සිට පැමිණි මේ ඥාතීන් අපි උදෑසන ඉතාමත් ආදරෙන් අපි පිළිගත්තා. ඒ වගේම උන්ට අපි අවස්ථා දෙකකදී අපි ඒ භෝජන සංග්‍රහයන් දෙකක් අපි පිරිනමනු ලැබුවා. ඒ වගේම මේ මොහොත වෙනකොට අපේ දියණිය අපි ඇත්තටම මේ මොහොත වෙනකොට උන්ට අපි බාර දීලා අපි මේ මොහොතේ අපි යවනවා අත්තර බැඳගත්තා. මං හිතන්නේ ඔබේ ගමේ හැම දෙනාම එකතු වෙලා මේ ඥාතීන් අසල්වාසීන් හැම දෙනෙක්ම ඊටාම සුහද ඊටාම ආදරෙන් අපව පිළිගත්තා. ඒ වගේම ඊටාම සස්සන්දමි කිසිම අඩුපාඩුවක් නැතුව අපිට ලොකු සංග්‍රහයක් කරා. ඒ කියන්නේ අවස්ථාවකදී ඊටාම සස්සන්දමි සංග්‍රහයන් කරා. ඉතින් ඒ වගේම මම කියන්න ඕනේ අපේ මේ අසංග මහත්මයා වෙනත් අපේ අසංග මල්ලි ඇත්තටම ඊටාම හොඳ කරුණි අපිත් එක්ක ඊටාම සුහදව හොඳින් ආශ්‍රය කරන කෙනෙක් විවෘතව ඕන කෙනෙක් එක්ක හොඳට කතා බහ කරලා හැම කෙනෙක්ම හැම දෙයකටම පිට වෙන හොඳ කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙකුට මම හිතන්නේ කාංචනා වගේ හොඳ බිරිඳක් ලැබීම ඇත්තටම අපිට සතුටක්. ඒ වගේම මේ වගේ නෑ පිරිසක් ඥාතීන් පිරිසක් අපිට ලැබුණු එක ලොකු සතුටක්. ඉතින් ඇත්තටම හිතන්නේ දෙමාපියෝ විශේෂයෙන් අම්මා කෙනෙක් දරුවෙක් හදලා දිවෙනියක් අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මේ දේ තමයි. ඒ කියන්නේ හොඳ පුතේකට අත්වැල්ල අල්ලලා දෙන එක. මං හිතන්නේ අද ඒ දේ ඒ අම්මට ඉෂ්ට වුණා කියලා ඒක ගැන සැකයක් නැහැ. ඇත්තටම ඒ හොඳම හොඳ පුතේකට ඒ දියණිය දුන්නා කියලා ඒ අම්මට සතුටු වෙන්න පුළුවන්. ඒ තාත්තට සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි පැමිණි මොහොතේ ඉඳන් අපිට ඒ කරපු සත්කාර වලට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මනමාල මහත්මයාගේ පාර්ශ්වය වෙනුවෙන් අපි ඊයේ රාත්‍රියේ පැමිණි වෙලාව පටන් අපිට නවාතැන් දුන්නා. ඇත්තටම මේ නවාතැන් දීපු තැනය අපිට ගෙවල් දොරවල් බාර දීලා මෙහි හිටියේ. ඒ ලොකු විශ්වාසයක් ඒගොල්ලෝ තුල ගොඩනගා තිබෙන හින්දා මම හිතන්නේ. ඉතින් ඒ ගොඩනැගිලි විශ්වාසය මතින් ඇතිවෙච්ච මෙනෑකම හැමදාම පවතිවි. ඒ ඥාතිත්වයේ ගොඩක් දුර වුණාට අම්පාර ඉඳලා කොළඹට තරම් දුර වුණාට ඒක ඉතාම සුහදව පවත්වාගෙන යාවි කියලා මම හිතනවා. ඒ වගේම අපිට බාර දීපු කාංචනාව අපි ඉතාම හොඳින් බලා ගන්න. මම හිතන්නේ මේ හොඳ නැන්දම්ම කෙනෙක්. එයා හොඳින් බලා ගනිවි. ඉතින් මේ වගේ වෙලාවක අපි මනමාල මහත්මයාටත් අපි පොඩි අවවාදයක්ත් දෙන්න ඕනේ නේද? පරණ අපේ චාරිත්‍ර වල හැටියට මම හිතන්නේ හොඳම දේ දෙතන අවබෝධයෙන් මේ පෞල් ජීවිතය ගත කරනකොට පළවෙනි කොටම ඉවසීම කියන එක. මම හිතන්නේ දෙන්න එකිනෙකා අපි හැමෝම පුතග්ජන මිනිස්සු විදියට තියාම තරහයම පොඩි පොඩි දේවල් ඇති වෙනවා. නමුත් හැම වෙලාවෙම ඉවසීම. ඇත්තටම මහත්මයාට කියලා ඉන්නවා නම් නෝනා ඉවසගෙන ඉන්න. නෝනාට කියන මහත්මයා පොඩ්ඩක් කියනවා. දේ දැන් අපිට තරහ ගියලාට මේ පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ මම හිතන්නේ ඉවසීම තුළින් තමයි මේ පෞල් ජීවිතය සාර්ථක කරගෙන යන්න පුළුවන්. සමහර වෙලාවට නැන්දමලේ සමහර තරහ ගියාම දාන්න පුළුවන්. හිතන්න ඕනේ මේ වගේ පුතෙක් මට ලබා දීපු එක ලොකු දෙයක්. ඒකින්ද මම ඒක මට ලොකු
ත්‍යාගයක් විදිහට මේ වගේ පුතෙක් මට ලබා දුන්නා. ඒ අම්මා මට වචනයක් මම ඉවසගෙන ඉන්න ඕනේ කියලා හැම වෙලාවෙම මම හිතන ඉවසීම කියන දේ පවත්වාගෙන ගියොත් මේ පෞල් දින දෙස සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් අපිට මේ දැක්කපු සහයෝගයට අපිට සත්කාරවලට අග්‍රහවලට හැම කෙනාටම මනෝන්මහත්මයාගේ පාර්ශවයෙන් මම ස්තුතියි. මනාල මහත්මයාගේ අවසරයි. අතරම මේ දියණිය අත්ලට ගත් මේ අවස්ථාව අපිට බොහොම සතුටු අවස්ථාවක්. මම හිතන්නේ අද මේ සතුට පරිසරය චමත්කාරයෙන්ම අපිට ඒක හදවතට දැනුම් දීලා තියෙනවා. බොහොම සෞම්‍ය පරිසරයක් අපිට උදා වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක මේ දෙන්නගේ ජීවිතය ඉදිරියට ගෙන යාමේ බොහොම කුකුලක් පරිසරය විසීම මමලා දීලා තියෙනවා. ඒක තමයි මේ මම හිතන්නේ මේ ජීවිතයේදී සෞන්දර්යාත්මකම අවස්ථාව. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා තියෙන සියලු දෙනාගේම අවසරයි. අද දින අපිට බොහොම සතුටු අවස්ථාවක්. මොකද මම කතා කරන්නේ මේ මනාල මහත්මියගේ පාර්ශවය වෙනුවෙන්. අතරම මේ දියණිය අපි කුඩා කාලේ ඉඳන්ම බොහොම අපිත් එක්ක ලෙන්ගතුව අපේ ආදරය අනුශාසනාව ඇතුව හැදුණු වැඩනු මේ පරිසරය එවැගේම අපේ ආදරේ ගෞරවය දිදාගෙන මේ අද විවාහ ජීවිතයට පියනගන මේ මොහොත වෙනකන් බොහොම මම හිතන්නේ මේ අපේ සියලු දෙනාගේම ආදරය ගෞරවය දිනාගෙන බොහොම ලැබිව ආදරයෙන් ගෞරවයෙන් හැදුණු දියණියක්. ඉතින් විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕන අද මේ තරුණ පරපුර ගැන කතා කරනකොට මම හිතන්නේ අපිට බොහොම අත්දැකීම් තියෙනවා. නමුත් මම හිතන්නේ මේ දියණිය මේ දෙමාපියන්ට බොහොම ලැබිව ආදරයෙන් ගෞරවයෙන් මේ පරිසරයේ ජීවත් වෙලා අද මේ මහත්මයාගේ අදනත කරගෙන අද මේ පරිසරයෙන් වෙනත් පරිසරයකට පියනගන අවස්ථාව. ඉතින් පරිසරාත්මකව විතරය බැලුවොත් අපේ වෙනස්කම් තියෙනවා. මොකද අම්පාරේ හැදුනේ මේ ගමේ ගොඩේ බොහොම මේ සෞම්‍ය පරිසරයක්. මම හිතන්නේ නාදායිත මිත්‍රෝ යාළුවෝ මේ ගෙවල් අහලා පහලා බොහොම සමීප සම්බන්ධතාවය හිතවත්කම් තිබුණු පරිසරයක් තමයි මේ අම්පාරේ දිගා මඩලු පුරවරය කියන්නේ. බොහොම ඓතිහාසික සංස්කෘතික මම හිතන්නේ මේ අපි කවුරුත් කියලා තියෙන බොහොම වටිනාකමක් තියෙන පුරවරයක්. ඉතින් මේ පරිසරයේ හැදුණු දියණියක්. ඒ දියණිය මේ ගමි පරිසරයට ඒ වගේම මේ අපේ සංස්කෘතියට මොකද සිංහලයා කියන්නේ බොහොම මේ අතීතයක් ආදාය සංස්කෘතියක් වටිනාකමක් තියෙන පරිසරයක මේ මනුෂ්‍ය කොටසක්. ඉතින් මෙන්න මේ සියලුම අංගෝපාංගයන්ගෙන් පිරිපුන් දියණියක් තමයි අද මේ අවස්ථාවේදී මේ මනමාල මහත්මයාගේ අතුලට අරගෙන අපේ පුරවරයෙන් තවත් කොළඹ පුරවරයට පියනගලා මටත් කියලා මම මාමණ්ඩිය මටත් කියලා අවසර අරගෙන තමුන්ගේ යුග ජීවිතය මට මෙයා මාමේ හොඳයි. මෙයාත් එක්ක ගිහලා මට පෞද්ගලික ගත ගන්න පුළුවන්. එයා මම මගේ අක්කන්ඩිය සහ මගේ මස්නා සමග අවසර අරගෙන මගේ මෑණියන් විතරයි ඉන්නේ. මගේ මෑණියන්වත් අහලා මගේ පියාණන් නෑ. ඒ කට්ටියගේ අවසරය අදුව ඒ කට්ටිය හොඳයි කියපු මගේ මේ දියණිය මගේ මේ අද වනමාලයා වූ මගේ අසංග පුතා මම ආශ්‍රය කරලා තියෙනවා. මම සමග ආශ්‍රය කරලා තියෙනවා. මට චූටි මාමා කියලා කතා කරලා තියෙනවා. නමුත් මම දන්නවා මගේ මේ දියණිය 100% මට මේ අසංග පුතා කියන මගේ මේ පුතාට මේ දියණිය බාර දෙන්න පුළුවන්. ඒ වගේම මේ අසංග පුතාගේ අද පියාණන් නෑ. රෝගාතුරුව රෝහල්ගත වෙලා ඉන්නවා. මම ආශ්‍රය කරලා තිනවා පිළියන්දර ගිහිල්ලා. මම මේ ලංකාවේ මේ දිස්ත්‍රික්ක 24 මේ වැඩ කරපු මිනිහෙක්. මම ගිහිල්ලා ඒ වගේම මම ආශ්‍රය කරලා තිනවා. ඒ වගේම මේ අසංග පුතාගේ මෑණියන් මේ ළඟ ඉන්නවා. මට අක්කා කියලා මම දන්නවා. ඒ වගේම මේ පවුලේ ඥාති මගේ දුව මේ අසංග පුතාට දෙන්න සුළුසුළු කියලා මම තීරණය කළා පිළියන්දර ගිය දවසේ. එනම් මේ අසංග පුතා අද මේ සමාජයේ මේ දුෂ්ට සමාජය කියලා කියන්න ඕනේ. දේශපාලනයට මේ සමාජෙ වෙන්නේ පැත්තක්. ඒ වුණත්
මත්ද්‍රව්‍ය දුම්පානය අද මේ ලෝකයේ තරුණ ජීවිත මම මේ බගේ කතාවට පිට ගිය වචනයක් දුම්පානය සහ මත්ද්‍රව්‍ය මේ තරුණ ජීවිතය දහගත්ත රැකියාවක් වශයෙන් ඒ කොළඹ තොරට ගිහිල්ලා මම හිතන්නේ මේ අපේ අසංක ඒ පුතාව හඳුනගෙන ඔහු සමග අතිනත ගැනීමක් සිදු වුණා. මේක තමයි මම හිතන්නේ තරුණ තාරුණ්‍යයට ගියාට පස්සේ සියලුම විවාහ කටයුතු ඔය වගේ දේවල් වලින් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඊට ඉඩ දිය යුතුයි. දෙමව්පිය හැටියට අපි ඒවා සොයලා බලලා මේ වගේ සිංහල විදි චාරිත්‍ර අනුගමනය කරමින් උන්ට ආශිර්වාද කරලා ඒ මග යන්න අවශ්‍ය කරන විදිහට ඉනිමන් සැකසීම තමයි දෙමව්පිය හැටියට වැඩිහිටියට අපි කළ යුත්තේ. ඉතින් එහෙමනම් මම හිතන්නේ දෙපාර්ශ්වයෙන් ඉන්න පාර්ශ්වයන් එකතු වෙලා මේ මොහොතේ කරනු ලැබූ මේ සේවය මම හිතන්නේ තවත් අපිට තියෙනවා අපේ දෙවනි දිනය. ඒ දෙවනි දිනය මම හිතන්නේ මනාල මහත්මයාගේ නිවසෙන් තමයි අපිට අවසන් වෙන්නේ. එහෙමනම් මේ මොහොතේ මම ඇත්තටම ආශිර්වාද කරනවා නව මනාල යුවලට මේ මොහොතේදී අද දින කරපු චාරිත්‍රානුකූලව කරපු සියලු විදි චාරිත්‍ර ඉතාමත් අගය කොට සැලකමින් අපි සිදු කරනු ලැබුවා. ඊට ඕගොල්ලන්ගේ පිළියන්දලි පැමිණි සියලුම ඥාතීන්ගේ සහයෝගය අපට ලබා දෙන්න ලැබුවා. ඒ වගේම මේ ප්‍රදේශයේ සියලුම අපේ හිතවත් ඥාතීන් අවස්ථාවට සහභාගී වෙමින් අපට සියලු ධෛර්යයන් ලබා දුන්නා. ඒ වෙනුවෙන් මනාල මහත්මයාගේ පියන් මව්පිය දෙපළ වෙනුවෙන් සහ ඒ සහෝදර සහෝදරයන් වෙනුවෙන් සියලු දෙනාට මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙමින් මේ අවස්ථාවේ විවාහ මංගල උත්සවයේ සියලු කටයුතු මෙන් අවසන් කරනවා. ඊළඟට අපිට තියෙන්නේ මනාල මහත්මයාගේ පාර්ශවයට බාර දීම. ඊට කලින් සියලු දෙනාගේ තියෙන තෑගි භෝග ලබා දීමට අවස්ථාවක් වශයෙන් අපි මේ අවස්ථාව ලබා
යුවතිපතින් හට සතර වරාම් දෙවි සරණයි රැකවරණයි සරණයි රැකවරණයි තුන්රුවනේ සරණයි හෙදු වෙදු දෙමාපියන් සරණයි යුවතිපතින් හට සතර වරාම් දෙවි සරණයි රැකවරණයි සරණයි රැකවරණයි जय मंगल सिरी शुभ मंगल जय जय मंगल ये हिंदी नेवा युवती पतिन ये हिंदी नेवा युवती पतिन तुंरुवने सरनाई ए तू बेतू देमापियान सरनाई युवतिपतिन हट सतर वराम देवी सरनाई रැකවරණයි सरनाई रැකවරණයි සිරිකත දින දින ගෙද කැඳවා දූ දරුවන් ලබමින් සොදවා බෝවා කල් සිත වේවා යුවලට බෝවා කල් සිත වේවා යුවලට සතර කුලේ ආසිරි වඩවා සතර කුලේ සිරි වඩවා තුන්රුවනේ සරණයි හෙදු වෙදු දෙමාපියන් සරණයි යුවතිපතින් හට සතර වරාම් දෙවි සරණයි රැකවරණයි සරණයි රැකවරණයි තුන්රුවනේ සරණයි හෙදු වෙදු දෙමාපියන් සරණයි යුවතිපතින් හට සතර වරාම් දෙවි සරණයි රැකවරණයි සරණයි
අපේ